ප්‍රශ්නේ දීලා තියෙනවා අපිට. හරි අපි ගමු 25 වෙනි ප්‍රශ්නේ. දකුණු පසින් දැක්වෙන්නේ A හා B ලෝහ දෙකකින් සෑදුණු ද්විලෝහ පටියකි. අපේ ද්විලෝහ පටියක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. උඩ තියෙන්නේ A නේ. A යට තියෙන්නේ B. අපෙන් අහන්නේ මොකද්ද? අඩුවෙන් ප්‍රසාරණය වන්නේ B ලෝ. අඩුවෙන් ප්‍රසාරණය වන්නේ B ලෝ. හරි. අඩුවෙන් ප්‍රසාරණය. මෙන්න මේක තමයි උත්තරේ හොයාගන්න පුළුවන් හින්ට් එක. අඩුවෙන් ප්‍රසාරණය වන්නේ B කියන්නේ මේක හැරෙන්නේ B පැත්තට. ඒ කියන්නේ මේක හැරෙන්නේ මේ B පැත්තට කියන්නේ මෙන්න මේ විදිහට තමයි හැරෙන්නේ. තේරුණානේ? B තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙතන A. ඒතර උත්තරේ වෙන්නේ 4. 25ට 4. උත්තරේ තමයි අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය තියෙනවානේ. අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය පැත්තට තමයි මේක හැරෙන්නේ. හැම වෙලේම. හරිද? දැන් උදාහරණයකට මෙහෙම එකක් කියන්නම්. මෙහෙම තියෙන ද්විලෝහ පටියක්. උඩ A යට B. A අඩුවෙන් ප්‍රසාරණය වෙනවා නම් මෙන්න මේ පැත්තට තමයි හැරෙන්නේ. අඩුවෙන් ප්‍රසාරණය පැත්තට තමයි හැරෙන්නේ. පැහැදිලිනේ? හරි. ඕකත් සටහන් කරගන්න ඔයා.